කොහොමද කියන්නේ? ඔන්න ඉතින් අද වීඩියෝ මම ඔයාලට ගෙනත් තියන්නේ CapCut Pro එක free download කරගන්න විදිය. ඉතින් ඔයාලට මේක ඔයාගේ පාරණ ෆෝන් එකක් ඔයාලට තිබ්බත් ඔයාලට අලුත් ෆෝන් එකක් තිබ්බම මේක download කරගන්න පුළුවන්. මම පාරණ ෆෝන් එක දාස් කරේ ඔයාගේ ෆෝන් එකේ version එක මේ Android version 4 වැඩි වෙනවා. ඉතින් ඔයා ඒක බලා ගන්න පුළුවන් ඔයාලට about phone එකට ගිහිල්ලා build number කියන උඩ අර touch කරන sorry මේ about phone එකට ගියාට පස්සේ ඔයාලට එතන නිකම්ම ඇටි ඔයාගේ ෆෝන් එකේ version එක අන්න එක 4 වැඩි නම් ඔයාලට මේක download කරගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න තියෙන්නේ මුලින්ම මම හරි තියනනේ අපි මේකට ඔය ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ආටෝස් බලා ගන්න පුළුවන් අර මං කියපු group එක. ඉතින් ඔයාලා මම දාපු link එක ආවනම් මෙන්න මෙතන තමයි එන්නේ. ඊට පස්සේ bio එකට. ඒ bio එකට ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් link ගොඩාක් තියෙනවා. අන්න එතනින් type කරලා තියෙනවා Telegram group link කියලා. අන්න චූට් link එකක් තියෙන්නේ. අන්න ඒකට තමයි ඔයා යන්න ඕනේ. ඔයාගේ ෆෝන් එක download කරගන්න ඕන. හරි. එන්න ඒකට ඊට පස්සේ මෙතනින් කැමති එක තියලා ඊට පස්සේ මෙන්න මේ වගේ DNS mode APK group කියලා කියන තින් මේ යටින්ම තියන්නේ. ඉතින් ඔයාගේ නම් මේ app එකටම නිකම් යනවා. මම join වෙලා ඉන්න නිසා තමයි අතෝට ගියේ නැත්තේ. හරි. ඉතින් අතෝට ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඕනෙම app එකක් ගැන දැන් Pro තියෙන ඕනෙම app එක mode APK මේක තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් download කරගන්න පුළුවන් ඒවත් මේ චූස් කරන වගේ ඕනෙම ෆෝන් එකකට වැඩ කරනවා නම් මෙන්න මේ හැරෙන් type කරලා තියෙනවා all phone support කියලා. අන්න ඒ හැරෙන් ඉතින් එකක් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට ඉතින් ඔයාලට දුරට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් CapCut. මෙන්න මේ හැරෙන් බලා ගන්න පුළුවන් mode APK කියලා තියෙනවා. ඉතින් මේ APK එක ඔයාගේ ෆෝන් එකට වැඩද ඒ වගේම version එක කීයෙන් උනද වැඩ කියලා මේ යටි notes කියන දේ type කරලා තියෙනවා. ඒ වගේම තමයි මම කිව්වේ MB 22ක MB 22කින් download කරගන්න ඕන නම් ඔයා යට අර හරි මාක් එකක් තියෙන link එකෙන් තමයි යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට හැමදේම free තියෙන update වෙන ඒ වගේම කවදාවත් issue එකක් එන්නේ නැති එක download කරගන්න ඕන නම් අර උඩින් තියෙන පළහට ඊතරය අන්න ඒක උඩ එකපාරක් ලැබුවා නම් MB 200 ගණක file එකක් download වෙලා නිකම්ම open වෙනවා. ඉතින් මේ app එකෙත් කිසිම දෙයක් හදාගන්න නැහැ. ඉතින් මම ඔයාලට මේ හොඳට තේරෙන්නේ ඒ app එකත් ඉස්සරහට පෙන්නන්න. හරි. ඉතින් මම මෙන්න මේ හරිය මම පෙන්වන්න දෙනවා. මෙන්න මේ හරියෙන් download කරගන්න. ඊට පස්සේ මම ඉතින් මේ දැන් download කරලා තිබ්බින්දා CapCut එකට ආව. ඉතින් මේ ටික හොඳට බලන්න. ඉතින් දැන් මම ඔයාලට විශ්වාසය තවත් වැඩි වෙන්න මම මේක ඉතින් effect එහෙමත් ඔයාලට දාලාම පෙන්වන්නම්. ඉතින් මේක අපි effect වගේම animation හැමදේම මේක තාමත් එන කියන්නේ අද වෙනකම් අප්ඩේට් එකක් ආවෝ හිතන්නකෝ. අද වෙනකම් ආපු හැමදේම තියෙන ඉස්සරහට එන දේවල් මේකට අප්ඩේට් වෙනවා. ඉතින් මුලින් මේ කියන්නේ මේක පටන් ගත්ත ගමන්ම කියන්න බැරුණ මල දෙයක්. දැන් මේකට අප්ඩේට් එකක් ආව කියලා හිතන්නකෝ Play Store එකේ. ඒවා ඔයා දාන්න යන්න එපා. මොකද ඒවා එතනින් දාන්න එපා. මේ Telegram group එකෙන් එක්ක දැනුවත් කරනවා. නැත්නම් ඔයා මේ CapCut app එක ඇතුළට ගියාට පස්සේ update now කියලා app එකෙම තියෙනවා. ඉතින් ඒ හරියෙන් update කරනවා නිසා බැරි වෙලාවත් ඔයා Play Store එකෙන් update කරන්න එපා. ඉතින් ඔයාගේ ෆෝන් එක app එක ඔටෝම update වෙන්න හදලා තියෙනවා නම් ඒක off කරන්න. ඉතින් ඔටෝම හැදෙන්නේ නැහැ. හදලා තියෙනවා නම් විතරයි. ඉතින් මම දැන් බය වෙන්න එපා. මගේ ෆෝන් එකේම හැදෙලා දන්නේ කියලා. එහෙම නිකම්ම හැදෙන්නේ නැහැ. හදවුවොත් විතරයි. ඊට පස්සේ ඉතින් ඔයාලට මේක effect වගේම body effect ඒ වගේම හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ group එක link එකක් දැම්මේ. මොකද මගේ channel එකේ තාම subscribersලා 100 වෙලා නැහැ. 100 පැනනවට පස්සේ ඉතින් මේක තවත් වීඩියෝ මට මේ link දාන්න පුළුවන්. මොකද ඒකට pin කරලා comment එක දාන්න ඕනේ. ඉතින් සමහරක් මට දාන්න බෑ. ඉතින් ඒකට ඔයාලා ඉතින් subscribersලා 100 කරලා දුන්නොත් ඉතින් මට මේක තව වීඩියෝස් කියන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් දෙයක් ඔයාගේ ෆෝන් එක පරණ ෆෝන් එකක් කියලා හිතන්නකෝ. ඔයාගේ ෆෝන් එක පරණ ෆෝන් එකක් වුණත් ඉතින් ඔයාලට 4K 8K වලින් වීඩියෝ එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඉතින් 4K 8K දාන්න නම් ඉතින් මේ effect නෑ filter වලට ගියාට පස්සේ ඔයාලට 4K කියලා ඉස්සෙල්ලා දකින්න. ඉතින් මම මේ 4K කියලා යටින්ම dumbbell layer එකක් දාලා තියෙනවා. 4K layer එකක්. ඒ වගේ එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පරණ ෆෝන් එකක් තිබ්බා 2K වලින් පුළුවන්. ඒක version එක 18 පල්ලෙහා. ඉතින් ඔය version එක sorry 8ට පල්ලෙහා නා. ඉතින් ඔය version එක 8ට version 8 කියන අවුරුද්ද 8 කියන්නේ 2020 වගේ ෆෝන් එක. 2020ට පස්සේ ගත්ත ෆෝන් එක ගන්න ඔයාලට 4K වලින් වීඩියෝ එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒ වගේම මාර්ම ස්පීඩ් එකකින් වීඩියෝ එක්ස්පෝර්ට් වෙනවා. මම වීඩියෝ එක්ස්පෝර්ට් කරනකොට සෝදාන නැත්නම් මම හිතයි
ස්පෝට් කරන්න බෑ කියලා. ඉතින් මම වීඩියෝ ස්පෝට් කරන්න ගෑලා අන්තිමට දාන්න. ඒ වගේම තමයි ඉතින් මේක ඔයාලට ලැග් එකක් නැතුව එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ දැන් ලැග් එක පේන නැත්තේ. ඉතින් CapCut එකේ ස්ක්‍රීන් රෙකෝඩ් දාද්දි පොඩ්ඩක් ලැග් එකක් යනවා. ඉතින් මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකකින්ද ඒ වගේම ඔයාලට ටෙස්ට් වලට පවා මේව කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකට අර මොනවද අපි කතා කරද්දි නිකම්ම අපේ වචන වල හිටින්නේ ඒව දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට ඉගෙන ගන්න නම් අර WhatsApp group එකේම හිටියනම් හරි මේක ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා අලුත් group එකට යනවා මේක තියෙන edit වලට මුලක ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන්. sorry back වුණා. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙන විදිහට ඉතින් මම ඔයාලට මේවත් දාලා පෙන්නන්න. ඉතින් මේවත් මේ විදිහට වැඩ කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ හොඳයි. මේ වීඩියෝ කවුරුද්දකට පස්සේ බැලුවත් ඉතින් මේකේත් වැඩ. ඉතින් මේත් එක වැඩ නැහැ. ඉතින් මේක දැන් මාස ගානකට කලින් දාපු එක. ඉතින් මම හදාගත්තේ අද. ඒත් වැඩ ඉතින් එයා කියලා තියෙනවා මේක කොහොමද දැම්මත් වැඩ කියලා. ඉතින් අවුරුද්දකට පස්සේ වීඩියෝ බලනවා නම් ස්කිප් කරලා යන්න පාව වැඩ නැහැ කියලා. ඉතින් ඒත් වැඩ කරනවා. ඉතින් මම අර ඉස්සෙල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඉතින් මාතාවට සජෙස්ට් කරන්න ඉතින් MB 200 ගානක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් අරක ඩවුන්ලෝඩ් කරගෙන බැරිලාවත් ඔයා ඉතින් CapCut එක අප්ඩේට් වුණොත් එහෙම අය මුලක දාම මේ වෙනවා. ඉතින් මේ වීඩියෝෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් මේ subscribe button එක ක්ලික් කරලා bell icon එක තෝල් දාලා වීඩියෝ එකට like එකක් දාලා මට පුංචි උදව්වක් දෙන්න. ඒක මට ලොකු සතුටක්. ඊට පස්සේ මගේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි. මම ගිහින් එන්නම්.